සතුටු වෙන වෙලාවට සතුටු වෙන්න පුරුදු වෙන්න. ගොඩක් අය සතුටු වෙන්න දන්නේ නැහැ. සතුටු වෙන දෙයක් ලැබුණත් වැඩි සතුටු වෙන්න හොඳ නැහැ. ඒතකොට තව ටිකකින් අඬන්න වෙනවා කියලා අර සතුට කන්ට්‍රෝල් කරගන්නවා. ඉතින් ඇයි එහෙම සතුටු වෙන්න තියෙන්නේ? සතුටු වෙන්න. ඉතින් සතුටු වෙන වෙලාවේ සතුටු වෙන්නේ නැතුව අඬන්නද කියන්නේ? ඉතින් සතුටු වෙන වෙලාවේ සතුටු වෙන්න. ඒතකොට තමයි තව සතුටු දේවල් ඔයාට මේ ආකර්ෂණය වෙනවා ඔයා ළඟට. ඔයා දුකින් ඉන්න ඔයාට දුක හිතෙන දේවල් තමයි ඔයාගේ මනසට ආකර්ෂණය වෙන්නේ. මේ ඉතින් ඒ නිසා සතුටු වෙන්න ඕන වෙලාව උපරිම සතුටු වෙන්න. ඒ සතුට කියන්නේ ෆීලිං එකක්නේ. ඒක ෆීල් වෙනවනේ අපිට සතුට කියන එක. එතකොට ඔයා හොඳ සතුටු මූඩ් එකකින් ඉන්න. සතුටින් හිටියා කියලා මේ කාටවත් හානියක් වෙන්නේ නැහැ නේද? ඉතින් සතුට හින්දා සතුට විඳින්න. හොඳට පුළුවන් තරම් සතුට විඳින්න. එතකොට තමයි ඔයාට හැම වෙලේම සතුට කියන දේ දැනෙන්නේ, ලැබෙන්නේ. ඔයාට ඇබ්සෝබ් වෙන්නේ.